බිලියන 120ක් අතේ තියාගෙන බිලියන 300ක පොරොන්දු දෙනවා. මේ වගේම පොරොන්දු තමයි ඇත්තටම දුන්නේ ඡන්දේ වෙලාවේ. මේකේ තියෙන කාලකන්නිකම තමයි තිරිසංකම තමයි එදා පොරොන්දු දෙන්නේ අඩු ගානේ කාලා බීලවත් ඉන්න මිනිස්සුන්ට. මේ තරම් ඛේදජනක තත්වයක් ඇති වුණේ නැහැ. අපි දන්නේ ඉතිහාසය. අපේ රටේ මිලියන 22ක් ජනතාවගෙන් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් අද ඇත්තටම මේ උවදුරට ලක් වෙලා ඉන්නේ. 10%ක්. ඒ කියන්නේ මුළු රටම ඛේදවාචකයට පත් වෙලා තියෙනවා. එදා ඒ කාලේ ඉතිහාසය කියන විශාලා මහනුවර තියුණු තත්වයක් වගේ තත්වයකට ඇති වෙලා තිබෙනවා. මෙවැනි දරුණු ගංවතුර වලට මම මුහුණ දීලා කළුතර දිස්ත්‍රික්කයේ මම මේ කළුතර දිස්ත්‍රික්කයේම මේවාට ඉදිරිපත් වෙලා ඒ කාලේ අපේ රජයන් යටතේදී මුහුණ දුන්න හැටි මට හොඳට මතකයි. නමුත් එදා ඇත්තටම මේ වගේ අනතුරු හැඟීම් ආවහම ඒ වෙලාවෙම අපිට උපදෙස් දුන්නා රජයට ඒ ඒජන්තවරුන්ට ඒ සියලුම දිසාපතිවරුන්ට දුන්නා. මෙන්න මෙහෙම තත්වයක් එනවා මේකට අවශ්‍ය පියවර ගන්න කියලා. හෙටනම් ගංවතුර අද රෑ 12ට 11:45ට පමණ අපි කළුතර මෝයකට කපන්න තීන්දුව කරේ. මම නම් වාරි මාර්ග ඉංජිනේරුවන් සියල්ල එක්ක සාකච්ඡා කළා ඒ තීන්දුව ගත්තේ. ඒ තීන්දුව අරගෙන මෝයකට කැපුවා. එකෙන් ඒත් විශාල ගංවතුරක් ආවා. ඒකෙනි නමුත් මිනිස්සු විනාශයටපත් උනේ නැහැ. ඒ වගේම මට මතකයි මහින්ද විජේසේකර ඇමතිතුමා ඔහු බලෙන් මාතර මෝයකට කැපුවා. ඒකට විශාල විවේචන තිබුණා. මොකද ඔහු කිව්වේ ඊට පසු දේවල් කල්පනා කරන්න එපා මේ වෙලාවේ ජන ජීවිතයේ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්නේ. නමුත් මෙවැනි කිසිම ක්‍රියාවලියක් අපි දැක්කේ නැහැ මේකෙදි. අපේ ජනාධිපතිවරයා මේ පහුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණිලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා අලුත් ලේඛනයක්. මේ සහන ලේඛනය අපි බැලුවාම මේක ඉතාමත්ම ලස්සනයි. මිනිස්සු හිතනවා ඇත්තටම මේ අහිංසක මිනිස්සු මේ දුකෙන් විනාශයටපත් වෙලා ඉන්න මිනිස්සු වෙන මොනවත් නැත්තම් ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ තෙල්ලෙන ලෑස්ති. ඒ නිසා මේ ජනාධිපතිවරයාගේ මේ සුන්දර කතාව අහලා අනේ අපිට මොනවා වුණත් ඉතුරු වෙච්ච මිනිස්සුන්ටවත් මෙහෙම දෙයක් හම්බ වෙනව නේද කියලා හිතනවා. මෙන්න මේ ඇත්තටම අහිංසක බලාපොරොත්තුවට තමයි උන් මේ කතා කරලා තියෙන්නේ. මේකේ ගණන් හැදුවාම අපිට බලත හැකි මේක දෙන්න පුළුවන්. දැන් බලන්න නිවාස පිරිසිදු කිරීමට දෙනවා කිව්වා 25000. එතකොට නිවාස 67505ක් තියෙනවා පිරිසිදු කරන්න. එතකොට ඒකට යනවා බිලියන 1.7. අත්‍යවශ්‍ය මුළුතැන් ගෙවල් වල භාණ්ඩ වලට දෙනවා කිව්වා 50000. ඒතර ගෙවල් 67550ක මුළුතැන් ගෙවල් වලට දෙන්න ඕනේ. එතකොට ඒකට යනවා බිලියන 3.4. අවතැන් කඳවුරේ කුලී නිවාසයට යනකොට දෙනවා කිව්වා 25000 ගානේ මාස 3කට. ඒ කියන්නේ 75000. ඒතර ඉන්නවා ඒ කට්ටිය 4164ක්. එතකොට ඒ කට්ටියට දෙන්න වෙනවා මිලියන 312ක. ජීවනෝපාය සකස් කර ගන්න තුරු කියලා මාස 3කට රුපියල් 50000 ගානේ දෙන්න. බලන්න මේක කොච්චර ලස්සන දේවල්ද කියලා දෙන්න පුළුවන් නම්. මාසක 3කට. ඒතර අපි කියමු මේකතන 586464ක් ඉන්නවා පවුල්. අවතැන් වෙලා ජීවනෝපාය නැති වෙලා. අපි කියමු ඒ 586000 නෙවෙයි. පවුල් වලින් භාගයකට දුන්නයි කියන්නේ 50කට භාගයක් කියොත් ඒකට ඕනේ බිලියන 44ක්. එතකොට ධාන්‍ය වගා විනාශයට 1,50,000ක් දෙනවා කිව්වා හෙක්ටාර වලට ධාන්‍ය මේ වී ඇතුළු අනිකුත් ධාන්‍ය වර්ග වල. මේ කට්ටිය ඉන්නවා 5,10,000. ඔක්කොම 6,10,000යි 6,10,000යි. ඒකෙන් 5,10,000ක් ඉන්නවා මේක. මේ 5,10,000ට යනවා බිලියන 77ක්. එළවලු වගාවේ විනාශයට දෙනවා කිව්වා ලක්ෂ 2ක් හෙක්ටයාරේ. එතකොට මේන් ඉන්නවා ලක්ෂයක්. අපි මේ කියන්නේ හෙක්ටයාර එකක් විතරක් වගා කරනවා කියලා හිතාගෙන. හොඳේ. මේ නැත්තම් මීටත් වඩා ගන්න වැඩි. එතකොට ඒ හෙක්ටයාර එක ගානේ බැලුවත් 1 ලක්ෂයක් ජනතාවට ඒකට යනවා බිලියන 20ක්. එතකොට සත්ත්ව ගොවිපලක් විනාශ වුණා නම් ලක්ෂ 2ක් දෙනවා කිව්වා. අපි කියමු අඩුම මට්ටමේ අඩුම දාලා සත්ත්ව ගොවිපල 100ක් විනාශ වුණා. 100ට වඩා විනාශ වෙලා තියෙනවා. අපි කියමු 100කට ගණන් හදමුකෝ. ඒත් යනවා මිලියන 20ක්. එතකොට ඔය සුළු සහ මධ්‍යම ව්‍යාපාර නැවත ආරම්භීමට කීයද දෙන්නේ? ලක්ෂ 2ක්. එතකොට අපි කියමු සුළු සහ මධ්‍යම ව්‍යාපාර අඩු ගානේ වඩු කම්මල, යකඩ කම්මල, මෙයාගේ පොඩි මේවා කරගෙන හිටපු කර්මාශාලා කියමු ඔක්කොම 1000ක් කියලා 1000කට හුඟක් වැඩි. නමුත් අපි කියමු 1000යි කියලා. ඒකට යනවා මිලියන 200ක්. එතකොට පූර්ණ හානියටපත් දීවරයාත් එකකට දෙනවා කිව්වා ලක්ෂ 4ක්. අපි කියමු අඩුම මට්ටමේ දීවරයාත්‍ර 50ක් නැහැ. ඒකට යනවා මිලියන 20ක්. ආපදාවට ලක් වූ පාසල් සිසුන්ට 25000 ගානේ ලක්ෂයක්. අපි කියමු 5,86,000න් පවුල් වලින් ලක්ෂයයි කියලා ඉන්නේ ළමයි ලක්ෂයකට. එතකොට ලක්ෂයකට ගණන් ඇදුවා බිලියන 2.5ක් යනවා. ව්‍යාපාර ගොඩනැගිලි සඳහා එක ව්‍යාපාරයකට ගොඩනැගිල්ලකට මිලියන 5 ගානේ දෙනවා. අපි කියමු 1000යි කියලා ඔක්කොම. එතකොට බිලියන 5යි. පූර්ණහානි නිවසකට මිලියන 5 ගාන. කියන්නේ පූර්ණහානි නිවස් 4164ක් තියෙනවා. ඒ කට්ටිය ඉන්නේ කඳුරු වල. එතකොට යනවා බිලියන 20.8ක්. ඉඩමක් මිලදී ගන්න මිලියන 5ක් දෙනවා කිව්වා. 5000ක ඉල්ලුවොත් ඒකට යනවා බිලියන 25ක්. බිලියන. අර්ධහානි නිවසකට මිලියන 2.5ක් දෙනවා කිව්වා.
එතකොට අර්ධ හානි නිවාස අපි ගන්නමු ඒකෙන් 67550යි මේක මිලියන 2.5ක් නෙවෙයි මිලියන 1.5ක් ගත්තයි කියමු 2.5ම ඕනේ නැහැ මේගොල්ලෝ කියන්නේ බිලියනයයි මිලියන 1.5යි මිලියන 2.5යි අපි කියමු මිලියන 1.5යි මැදාගයකට යමුකෝ මිලියන 1.5 මේ පවුලට දුන්නොත් බිලියන 101ක් ඕනේ බිලියන එතකොට මිය ගිය අයට එක මිලියනයක් ගානේ දෙනවා දැනට 700ක් කියලා කියමුකෝ අපි ඒ 700ට දෙමයි කියමු එතකොට මිලියන 700යි ඒකට මේ ඔක්කොම ගත්තාම අපිට එනවා බිලියන 301කටත් වැඩි මුදලක්. ඒ කියන්නේ බිලියන 300කටත් වඩා වැඩි. දැන් එතකොට මේගොල්ලෝ මේ සල්ලි හොයාගන්නේ කොහොමද? දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අතුරු ගිණුමෙන් ගත්තා බිලියන 50ක්. එතකොට ජනාධිපතිවරයා කියනවා තවත් බිලියන 70ක් ඒගොල්ලන්ට තියෙනවලු. ඉතුරු වෙච්ච සල්ලි. බිලියන 70ක්. එතකොට ඔක්කොම කීයද බිලියන 120යි. බිලියන 120ක් අතේ තියාගෙන බිලියන 300ක පොරොන්දු දෙනවා. මේ වගේම පොරොන්දු තමයි ඇත්තටම දුන්නේ ඡන්දේ වෙලාවේ. මෙච්චර ඉන්ධන අඩු කරනවා, මෙච්චර විදුලි බලය අඩු කරනවා, මෙච්චර ගේන කෑම වලට ගහන බදු මුල්ල අඩු කරනවා, අඩු කළා මෙච්චරක් අඩු කරනවා. 6000 විදුලි බිල 4000ට පත් වෙනවා. ඉතින් මිනිස්සු කවුද නොදී ඉන්නේ මෙහෙම මේ ගණන් හදලා කිව්වාන කියනකොට. මේ ඒකේ දෙවෙනි කොටස මේ. සුරංගනා කතාවේ පළවෙනි පරිච්ඡේදය ඉවරයි. දැන් මේ දෙවෙනි පරිච්ඡේදයට ඇවිල්ලා තියෙනවා. මේකේ තියෙන කාලකන්නිකම තමයි තිරිසංකම තමයි එදා පොරොන්දු දෙන්නේ අඩු ගානේ කාලා බීලවත් ඉන්න මිනිස්සුන්ට. අද මේ දීලා තියෙන්නේ තමන්ගේ ජීවිතේ යාන්තම් ගැට ගහගෙන සමහරුට අනාගතයක් නැහැ පේන්න. ඒ මිනිස්සු කල්පනා කර කර ඉන්නේ හෙට මොකද්ද කියලා හෙටක් කියන දන්නේ නැති 110ක් මේ රටේ ජනතාව විනාශයටපත් වෙලා ඉන්න විනාශයටපත් වුණ ජනතාවට තමයි මේ දෙවෙනි සුරංගනා කතාව කියන්නේ. එතකොට අපි කියමු දැන් විදේශ ආධාරත් එනවයි කියමු. දැන්ට විදේශ ආධාරය ඇවිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 30ක් විතර. හරි. අපි කියමු ලෝක මේ IMF එකක් දීලා ADB එකක් දීලා ඔය තිය ඩොලර් මිලියන 600කට යනවා කියමු. ඩොලර් මිලියන 600ක් අපිට හම්බුනේ. දැන් මෙතන මේ පැකේජ් එකේ තියෙන බිලියන 120යි කියන්නේ කීයද? අපි 300ෙන් බෙදුවොත් 310 වල නේ 300ෙන් බෙදුවත් ඩොලර් මිලියන 400යි. එතකොට මේ මෙතන ඩොලර් මිලියන 400යි විදේශ ආරාධන ඩොලර් මිලියන 600ක් ආවොත් බිලියනයි. ඩොලර් බිලියනයි. දැන් මේක ගණන් හදනවා විශේෂඥයෝ ඒගොල්ලෝ කියනවා මෙතන හානිය ඩොලර් බිලියන 6ක් විතර. ඩොලර් බිලියන 6ක හානියකට මේ ඔක්කොම එක්කව කරත් එන්නේ ඩොලර් බිලියනයි. දැන් විදේශ සංචිතයෙන් ගත හැකිද? විදේශ සංචිතය මේ නොවැම්බර් මාසේ ඩොලර් මිලියන 500කින් අඩු වුණා. රාජතාන්ත්‍රික ගත්ත ණය ඒව ගෙවන්න ඕනේ. දැන් එළවලු ටිකත් ෆ්‍රෝසන් සීත කළපු එළවලු කියනවා ඒවටත් වියදම් කරන්න ඕනේ මොකද හෝටල් වලට එළවලු නැහැ. ඉතින් මේ වගේ හැම එකම ආනයනය කරන්න වෙනවා. හාල් ටික ආනයනය කරන්න වෙනවා අනිකුත් බඩු මොකද ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. එතකොට විදේශ සංචිතේ මේ ඔක්කොම මුදල් වියදම් කරන්න ඕනේ. News Hub. Peopleizing the news.